Hello you guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ හරිම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් banana cookie recipe එකක්. මේක මාස 10න් විතර උඩ බබෙක්ගෙන් පටන් ගත්තාම අවුරුදු 10ක 12ක යන බබෙක්ට උනත් ආසාවෙන් කන්න පුළුවන් cookie එකක්. වැඩිහිටියෙක්ට උනත් හොඳට ගුණවට සීනි නැතුව තියෙන recipe එකක්. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ පාන් පිටි කෝප්ප එකක්, ඒකට බේකින් සෝඩා තේ හැඳි දෙකක් දාගන්න, ලුණු ටිකක්, ඒත් එක්කම සිනමන් ටිකක් මම අරන් තියෙනවා. ඊට අමතරව මම හොඳ රසයක් සුවඳක් එන්න වැනිලා ටිකක් ගත්තා. මේපල් සිරප් කප් එකකින් 4 එකක් ගත්තා මම. නමුත් ඔයාගේ බබා අවුරුද්දට අඩුයි නම් හෝ ඔයාගේ කෙසෙල් ගෙඩි දෙක හොඳට ඉදිලා නම් තියෙන්නේ, ඔයා මේ මේපල් සිරප් එක මුළුමනින්ම අයින් කරන්නත් පුළුවන්. ඉතින් මේ වැඩේ පටන් ගන්න කලින් මම ඉස්සෙල්ලාම මගේ oven එක Fahrenheit 350කට preheat වෙන්න දැම්මා. ඉතින් මේක රසම රස vegan recipe එකක් guys. මේකට අපි බටර්වත් බිත්තරවත් ගාව ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා ඔයා මස් මාළු මොනවත්ම කන්නේ නැති කෙනෙක් එහෙමනම් එහෙමත් නැත්නම් ඔයාට ඒක ඇලර්ජි එකක් තියෙනවා නම් ඒත් මේක රසට හදාගන්න පුළුවන් රෙසිපි එකක්. මං කරේ ඉස්සල්ලාම ගත්ත කෙසෙල් ගෙඩි දෙක හොඳට මෑෂ් කරගෙන ඊට පස්සේ අපි ගත්ත අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරගත්තා. අන්තිමට තමයි මම පාන් පිටි දාගත්තේ. ඉතින් මේක මේ වගේ කන්සිස්ටන්සි එකක් තමයි එන්න ඕනේ අපි ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරපුවාම. මේකට ඔයා කිරි වගේ දේවල් දාගන්න යන්න එපා. මොකද එතකොට ඔයාගේ බැටර් එක දියර ගතිය වැඩි වෙනවා. මේකේ කෙසෙල් තියෙන හින්දා ගොඩාක් soft cookie එකක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ මම pan එකක් අරගෙන baking sheet එකක් දාලා scoop කරගත්තා cookies ටික. ඔයාට මේ රෙසිපි එකෙන් cookies 8ක් 10ක් වගේ හදාගන්න පුළුවන්. මං 6ක් හදාගත්තේ. මං ටිකක් ලොකු size එකකින් හදාගත්තා. ඔයාලට පෙන්වන්න ලේසි නිසා. ඉතින් මං මේ ඔයාලට පෙන්නුවේ හදන්න පුළුවන් බේසික්ම විදිහට මේ cookie එක. ඔයාට බබෙක්ට දෙනවා නම් මේක රසයෙන් ගුණයෙන් වැඩි කරන්න. peanut butter ටිකක් එකතු කරන්න පුළුවන් මේ cookie dough එකට. ඊට අමතරව ඔයාට dark chocolate chips ටිකක් එහෙම නැත්නම් මොනවා හරි nuts ටිකක් හොඳට කපලා බබෙක්ට කන්න පුළුවන් ගානට කපලා දාගත්තොත් හරිම රසයි. ඊට පස්සේ මම preheat කරගත්ත oven එකට දාලා විනාඩි 15ක් විතරයි මම මේක බේක් කරගත්තේ. ඉතින් ඒක oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාට cookie එක හොඳට උඩින් අර රන්වන් පාට ආවහම ඒත් එක්කම toothpick එකක් insert කරපුවා මේක වෙත් නැත්තම් ඔයාගේ cookie එක ලෑස්ති. ඉතින් Fahrenheit 350කට තමයි මම oven එක රත් කරේ. සෙල්සියස් වලින් ඒක සෙල්සියස් 180ක්. ඉතින් ඒක ඔයා කන්වර්ට් කරලා ඔයාගේ oven එකට දාගන්න. ඉතින් හරිම ලේසියෙන් ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන් වුණා මේ cookie එක. ඔයාගේ බබා පිකි ඊට කෙනෙක් නම් ඔයාට මේ රෙසිපි එකට හීනියටම ග්‍රේට් කරලා කැරට් වගේ දෙයක් උනත් දාගන්න පුළුවන්. හරිම රස රෙසිපි එකක්. ඉතින් මම හිතනවා ඔයා මේක enjoy කරයි කියලා වගේ ගෙදර අයත් එක්ක. ඔයා මොකද මේ රෙසිපි එක ගැන හිතන්නේ කියලාත් මට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේක try out කරොත් අනිවාර්යෙන් මට කියන්න ඔයාගේ බබා මේක කැමති වුණාද නැද්ද? ඒත් එක්කම ඔයා මේකට මොනවා හරි අලුත් වෙනසක් කරොත් ඒකත් මට කියන්න, මට try කරලා බලන්න. ඉතින් එහෙනම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝස් බලනවට. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අදම මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. අපි මේ වගේම තවත් හොඳ වීඩියෝ එකක් එක්ක ලබන සතියේත් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ සතියාන්තයක්ම ප්‍රාර්ථනා කරනවා. Bye bye guys, take care.